ශ්‍රී ලංකාව විදිහට ගත්තාම මම හිතන්නේ දශක ගණනාවක් තිස්සේ සුබ සාධන කාර්යය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන රටක්. මෙම සුබ සාධනය විවිධ ආකාරයේ විවිධ අවස්ථාවල පවතින සෑම රජයක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද අපි දන්නවා හාල් පොත් දුන්න කාලේ ඒ වගේම ජනසවිය සමෘද්ධි වැඩසටහන සහ දැනට අස්වැසුම යන ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේට අතිරේකව විවිධ අවස්ථාවල විවිධ සමාජ සුබ සාධන කාර්යයන් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු වෙනු ලබනවා. මේ වැඩසටහන් වල තිබුණු එක ප්‍රධාන ගැටලුවක් තමයි මෙම වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී වැඩසටහන කොයිතරම් නියමිත නිර්ණායක සහ වැඩසටහන ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන පරිශ්‍රමකෙන්නේ කොයි ආකාරයෙන් තිබුණත් දෙම්මක්කමේදී එහෙම නැත්නම් ජනතාව අතර මේ ක්‍රියාත්මක වීමේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ ක්‍රියාත්මක වන ආකාරය අතර යම්කිසි පරස්පරතාවයක් වෙනසක් තිබෙනවා. සෝෂල් ප්‍රොටෙක්ෂන්. ඔබලා දන්නවා විවිධ තරාතිරම් වල විවිධ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඇතිවුණු රජයේ ඇතුළු වෙන දුෂ්කරතා එහෙමද ඒ පිළිබඳව පවතින ගැටලු යම් ඔවුන් ඒ සම්බන්ධයෙන් පිළිබඳව වඩා නිවැරදිව ඒ කාර්යයන් ඒ අවදානම් වලට මුහුණ දෙන විදි වෙනස්. සමහර වෙලාවට අපි මුහුණ දෙන ඇත්තටම අද දවසේ ටිකක් අර ප්‍රයොරිටි දීම සෙෂන් එක හේතුව පහුගිය කාලේ ඔයාලගේ ඔෆිස් වලට නැත්නම් අපි ලාස්ට් ඉයර් එක ගත්තොත් ලාස්ට් ඉයර් එකේ නොවැම්බර් 25 ඉඳලා දෙසැම්බර් 15 වෙනකන් අපි කැඳෙවුවා මහජන දුක් ගැනීම. මතකයිනේ? දැන් මේ වෙනකොට ඒවා ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ගොනුගත කරලා ෆයිල් ටික තියෙනවා. හරි.